හොඳයි ආදරණීය දුවේ පුතේ ආදරණීය දෙමාපියනි ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන්නම් අද සූර්යාභේ නන්දන 2025 වැඩසටහනේ දෙවෙනි අදියරේදී ඔබට සොඳුරු වූ නිශායාමයක් ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් අවසරයි ආරම්භ කරන්නට ලෝක ළමා දින වැඩසටහන. අපි ඔබ වෙනුවෙන්ම මෙතෙක් වේලා බලා සිටින්නේ ඔබත් ආදරය කරන අපත් ආදරය කරන සුවිශේෂී ගායන ශිල්පිනියක් අප සමග එකතු වීමට නියමිතව තිබුණා. ඇයගේ සම්ප්‍රාප්තිය තමයි අපි අපේක්ෂාවෙන් සිටියේ. දැන් ඔබට ඔබගේ දැස්මානයේ පේනවා ඇතේ අපගේ ආදරණීය ගායන ශිල්පිනිය හිතවතිය ඔබට ආශිර්වාදයක් වන්නට මේ ස්ථානයට සැපමිලා තිබෙනවා. අපේ සංගීතාචාර්යනී අමුණුගම ටීචර්ගේ ගුරුතුමියගේ ප්‍රධාන ආරාධනයෙන් මේ ස්ථානයට සහභාගී වෙනවා. එදා මෙදා තුර සුවහසක් ජන හදවත් ගීතයෙන් සංසිඳවපු ආදරණීය ඔබ අප කවුරු දන්නා හඳුනන ගායන ශිල්පිනියක්. එහෙමනම් ඇය ගැන මම අටුවා ටිකා කියන අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබගේ සවන් මත වැකෙන නොඑක් ආකාරයේ ගීත ගත්තහම ඒ ගීත තුලින් ඇයව ඔබ හඳුනනවා. එහෙමනම් මේ මොහොතට ඔබ වෙනුවෙන් තාමත්ම ආදරයෙන් අපි වේගවත් ආත්මසන්හනකින් පිළිගනිමු යුගයේ ජනප්‍රියම ගායන ශිල්පිනිය ශාසිකා නිසංසලා. එහෙමනම් මේ මොහොතේදී අපගේ ආරාධනය පිළිගෙන මේ ස්ථානට සහභාගී වුණු ඒ සම්භාවනීය ආරාධිත මුත්තන් සහ දෙවන අධීර සඳහා සහභාගී වන ඔබ සැමදෙනා පිළිගැනීම සඳහා කෙටියෙන් පිළිගැනීමේ කතාවක් සිදු කිරීමට මාගේ මේ ගෞරවනීය ආරාධනය මෙම ගෝණහේන SKK සූර්යාරච්චි ද්විතීයික විද්‍යාලීය පෙරගමන්කරු වත්මන් විදුහල්පති දුරාන්දර ජගත් දීප්ති ලීනාරාජ මෙතුමනි ඔබතුමන්ටයි මේ ආරාධනය. හොඳයි. කවුරු පුතාලා දුවලා නිශ්ශබ්ද වෙන්නකෝ. සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. ඔක්තෝබර් මාසයේ අපි සියලු දෙනාටම වැදගත් මාසයක්. ඔක්තෝබර් 1 වෙනිදා ලෝක ළමා දිනය. ඔක්තෝබර් 6 වෙනිදා ලෝක ගුරු දිනය. හැබැයි පුතේ ඔයාලා දන්නේ නැති වුණාට ඔක්තෝබර් 3 වෙනිදා අමද්දප දිනය. ඔක්තෝබර් 7 වෙනිදා ලෝක ජනාවාස දිනය. ඔක්තෝබර් මාසේ තමයි වැඩිම දින ගාණක් නියම වෙච්ච මාසය බවට පත් වෙලා තිබුණේ. ඔක්තෝබර් 11 ගෑනු ළමයිගේ දිගේ. හොඳයි. දැන් පුතේ සම්ප්‍රදාන කූලව අපේ තෑගි ප්‍රදාන උත්සවයේ පළවෙනි අදියර නිමාවටපත් වුණා. දැන් අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ ගෝණේන සූර්යාරච්චි මහාවිද්‍යාලීය 2025 වාර්ෂික තෑගි ප්‍රදාන උත්සවයේ දෙවන අදියර. මේ දෙවන අදියර සාර්ථක කර ගැනීම සඳහා අද දින අපගේ සංගීත අංශයේ ආචාර්ය අමනුගම මහත්මියගේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන ලංකාවේ ජනප්‍රියම ගායිකාවක් වන ශාසිකා නිසංසලා මැතිණිය මේ පුංචි උත්සව සභාවට පැමිණීමම අපිට ලොකු ගෞරවයක්. ගරු ශාසිකා නිසංසලා මැතිණියනි මා මේ ගෝණේන පුරවරේ ජම්මලාභය ලැබලා එක වසරේ සිට 13 වසර දක්වා මේ අධ්‍යාපනය හදාරලා ඉන් අනතුරුව උසස් පෙළ විභාගයේ විශිෂ්ට ලෙස සමත් වෙලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා උපාධිලාභියෙකුට බවට පත් වෙලා 1995 මේ විද්‍යාලයට පැමිණියා. එහිදී මා උපගුරුවරයෙකු වශයෙන් අංශ ප්‍රධානියෙකු වශයෙන් නියෝජ්‍ය විදුහල්පතිවරු වශයෙන් 18 අවුරුද්දක් විදුහල්පතිවරයෙකු වශයෙන් සුවිශේෂී මෙහෙවරක් මේ පුරවරට ඉටු කරනු ලැබුවා. මේ ගෙවෙන්නේ මගේ අවසාන මොහොත. මේ අවසාන මොහොත විචිත්‍රවත් කිරීම සඳහා මං හිතනවා අපේ සංගීත අංශය
ඔබතුමිය අපේ පාසලට සම්ප්‍රාප්ත කිරීම සඳහා ගත්ත මෙහෙවර අති විශිෂ්ටයි. ඒ නිසා සසිකා නිසංසලා මැතිණියනි ඔබතුමිය ඊ타ත්ම ගෞරව භූමාණයෙන් යුක්තව ආදරණීය දරුදරියන් දෙමව්පියන් වෙනුවෙන් මා පිළිගනු ලබනවා. ඒ වගේම මේ ස්ථානයට සපමැනි සියලුම ආර්ථා මුත්තන් නම් කිව්වොත් මට ගොඩාක් කාල වේලා යනවා. දරුවන්ගේ කාලය ගොඩාක් ඉක්මනින් ගෙවි යන නිසා මේ දරුවන්ගේ විවිධ ප්‍රසංගය සාර්ථක කරගැනීම සඳහා සපමැනි ඔබ සියලු දෙනාම ඊ타ත්ම ගෞරවයෙන් පිළිගනිමින් ඔබ සියලු දෙනාටම ජයග්‍රාහී දිනයක් වේවායි ප්‍රථමින් මහණියන වෙනවා. බොහොම ස්තුතියි. ස්තුතියි ගරු ජගදීප්ති ලීරාජ් මැතිතුමනි. අද දිනේ සුවිශේෂීම කටයුතු වෙතටයි අප මීළඟට මේ යොමු වන්නේ. මාත් සමග මේ අවස්ථාවට එක්ව සිටිනවා මල්කි සුබ සන්ධ්‍යාවක්. ඔව් සුබ සන්ධ්‍යාවක් වේවා සදෙව්. ඔබ සියලු දෙනාටමත් සුබ සන්ධ්‍යාවක් වේවා. මෙතෙක් වෙලා SKK සූර්යාරච්චි විදුමාතාව වෙනුවෙන් විවිධ ශ්‍රේෂ්ඨයන් දස්කම් දැක්වූ අපේම සහෝදර සහෝදරියන්ගේ දස්කම් වේදිකාවේ ඇගයුමට ලක් වුණා. මේ ලැබෙන්නේ ආනන්දයෙන් ප්‍රඥාව සොයන අපේ සොදුරු සොයාමයයි. සූර්යාරච්චි ලෝකලමා දින සැමරුම 2025. සදෙව් මේ වෙනකොටත් නෙක නෙක පාට සුවද රැගත් සූර්ය කුසුම් වේදිකා මස්තකයේ රගන්නට සූදානම්ව නොයිවසිල්ලෙන් පසුවනවා. අනාගතයට සවන් දෙන්න ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න මේ 2025 ලෝකලමා දින තේමාවයි. ඒට සමගාමීව ලෝකලමා දිනය වෙනුවෙන් නිර්මාණය කළ ශ්‍රී ලංකා ජාතික ගීය තේමාව වනුයේ ආදරණීයෙන් පෝෂණය කරන්න ලෝකයට නායකත්වය දෙන්න යන්නයි. ඉතින් සූර්ය කුසුම් ආදරයෙන් පෝෂණය කරන SKK සූර්යාරච්චි දිදීක විද්‍යාලයේ අපේම සහෝදර සහෝදරියන්ගේ දස්කම් දක්නයි මේ සූදානම. එසේනම් වැඩි වේලාවක් ගන්නේ නැතිව අප විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ආදරණීය සොයරියන්ට වේදිකාවට ආරාධනා කරමු. අපූර්ව නර්තනාංගයකින් වේදිකාව වර්ණවත් කිරීම සඳහා සරයාමෙට ඇති දොළොස් මල් පෙති පාවඩ රිසි පින කුලේ නාගාලට සිරි මුතුරලින් කෙරුවායද වටි වඩින කලබමින් ගජලීලා කුඹුසේ සත් ලෙලවයි හිඳිනා ඇතුමන් පිටහඬ දේ හොරනා සරසමිනා වඩින කලබමින් ගජලීලා කුඹුසේ සත් ලෙලවයි හිඳිනා ඇතුමන් පිටහඬ දේ හොරනා සරසමිනා තානතම් තානතා නනතා ගජ කුඹු මල් පාද කරනා සක්වීතිනාද රජලීලා පාරටම උහුලයි මංගලරුව කන්පෙති සිරිතින් ගොඩවදිනා ගජමුතු පලසක් මල්ලෙලනා පෙර කවි නදටම පාතියනා මංගල සම්මනසේ කදෙමා
වඩින කලඹමින් ගජලීලා කුඹුසේ සත් ලෙලවයි හිඳිනා ඇතුමන් පිටහඬ දේ හොරනා සරසමිනා වඩින කලඹමින් ගජලීලා කුඹුසේ සත් ලෙලවයි හිඳිනා ඇතුමන් පිටහඬ දේ හොරනා සරසමිනා දෙව්පුර ඇතෙකි කුඹුදාසයකි දිගදාල අටකි සත්ගැබකි යපකුණුවකි සංසියගැනකි එක පොකුණතකි ලුමලකි කිලෝමීටරයක් නෑ මෙතන ඉඳන් ස්ටේෂන් එක. හැබැයි ඒ කිලෝමීටර දින අලි 4 දෙනෙක් වදිනකම් කොටිය ගමන් සරයාමෙට ඇති දොලස් මල් පෙති පාවඩ රිසි පින කුලේ නාගාලෙට සිරි මුතුරනින් කිරුවායද වටි was a day of tragedy for elephants in Sri Lanka as 6 of these majestic animals lost their lives in agonizing pain. They were hit by trains. Bangalore railway line has been disrupted after a train crashed into 4 wild elephants in Kuakmuke, Palgaswara this morning. ස්තුතියි අපේම සොයිරි සෝරියනි. මීළඟට සංගීතයේ ශබ්ද ස්වර එක්කොට සොඳුරුවට ගයන්නට මේ ආරාධනය මීළඟ අපූර්වාංගයේ වශයෙන් සොඳුරු ගී එකතුවකින් ඔබ හමුවට පැමිණෙන්නේ විද්‍යාලීය සංගීතාංශය. අප තවත් සතුටු වෙනවා අපගේ සහෝදර සහෝදරයන් වෙත උණුසුම් අත්පුඩි සන්නාදයක් එක් කරනවා නම්
තුලින් ඇස සවන් කුලක් වැඳ කිලෝ බලායනවා අනේ මගින් වැඩ ගනු ගනු අඬනවා කොහේ යනවා සවන් කුලක් වැඳ එළෝ බලා යනවා අනේ මගින් වැඩ කමිය කමිය හඬනවා කොහේ යනවා心多憔悴，爱浮于东流的水，生命丰沛，抵不过天公不作美。往事回味，不过是弹指一挥，日复日望，春秋水书我与美。你爱着谁？倾吐了几道伤，我锁着眉，最是相思断人肠。老雁纷飞，几有绿叶里泪两行。这段遗憾长故人自难忘。你爱着谁？倾吐了几道伤，爱多可悲，恨彼此天涯各一方。冷月空对，满腹愁无处话凄凉。我爱不会刻骨，亦难成双。心多憔悴，爱浮于东流的水，生命丰沛，抵不过天公不作美。往事回味，不过是弹指一挥，日复日望，春秋水书我与美。你爱着谁？倾吐了几道伤，我锁着眉，最是相思断人肠。老雁纷飞，几有绿叶里泪两行。这段遗憾长故人自难忘。你爱着谁？倾吐了几道伤，爱多可悲，恨彼此天涯各一方。冷月空对，满腹愁无处话凄凉。我爱不会刻骨，亦难成双。你爱着谁？倾吐了几道伤，我锁着眉，最是相思断人肠。老雁纷飞，几有绿叶里泪两行。这段遗憾长故人自难忘。
起彩色的光。看它滋养干涸的大地，泥土发出清新皮的香。它纯洁美丽，这颗生命面上赋予春秋和冬夏。它安宁祥和，种下灿烂繁华悸动语言和星辰。Despacito， 它送我一场甜梦，当坦普尔琴声响起，与爱人执起双手。Despacito， 谁唱了20个谣，又听见马蹄经历，回忆里重遇美好。人们围着篝火，给彼此最真的笑容，橘色观众一阵歌喉，尽情酣畅共舞牵手。人们学会遗忘真经历的痛和忧愁，他们更缠绕着温柔，勇敢地继续向前走。Despacito， බෙහෙමින් ස්තුතියි සොයරියනි. අනාගත සූරිය කුසුම් කලින්ම ඇවිත් අපේ වේදිකාව හැඩ කරන්නට අපි දැන් සූදානම් වෙන්නේ අපේ SKK සූර්යාරච්චි ප්‍රාථමික විද්‍යාලයේ අපේම නංගිලාට වේදිකාව වෙන් කර දෙන්නට. හංස පැටව් සැහැල්ලුවෙන් තටුසලා රගාවි ඔවුන්ගේ අක්කලා අයියලා ඔවුන් වෙනුවෙන් තැනු වේදිකාව. එසේනම් මේ ආරාධනය අප සොයරියනි ඔබටයි.
සෑමම එක් වී හොඳ අත්පුරසන්නාදයක් දෙමු නේද? අපේ SKK සූර්යාරච්චි ප්‍රාථමික විද්‍යාලයේ අපේ මහපොණුන්ට නංගියේ ඔබ පොඩ්ඩක් රැඳී සිටීමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අපර ප්‍රාථමික විද්‍යාලයේ හංස පැසවුන්හට ත්‍යාග ප්‍රදානය කිරීමට අප විද්‍යාලයේ ගරු ජගදීප්ති ලියනරාජ්‍ය මැතිතුමන්ට හා අපගේ ආරාධනය පිළිගෙන මෙහි සැබිමිනි සංගීත විශාරද ශාස්ත්‍රපති ප්‍රවීණ ගායන ශිල්පිනී ශශිකා නිසංසලා ජයසුමන මහත්මියට හා සංගීත අංශයේ අප විද්‍යාලයේ සමන්ත අමුණුගම ගුරු මෑණියන්ට වේදිකාවට පැමිණීමට ආරාධනා කර සිටිනවා.
ස්තුතියි ත්‍යාග ප්‍රදානට එක් වූ ඔබ සියලු දෙනාටම. SKK සූර්යාරච්චි ද්විතීක විද්‍යාලය විවිධ සම්පත් රාශියක් එකතුවකි. විශේෂයෙන් විදේශ භාෂාවේ භාතියෙන් විශේෂ දස්කම් දක්වන විදේශ භාෂා අංශය අප විද්‍යාලයේ සංගම් අතර කැපී පෙනෙන ස්ථානයක් හිමි කරන සිටිනවා. මේ සූදානම විද්‍යාලීය ජපන් භාෂා සංගමයේ සොයිරි සෝරියන්ට වේදිකාවේ අවස්ථාව ලබා දීමටයි. උණුසුම් අත්පොඩි නාදයකුත් අපිට තිබෙනම් මේ නර්තනය තවත් උත්කර්ෂවත් වෙනවා. 歩いても外国人ばっかり走っても走っても外国人ばっかり転んでも転んでも外国人ばっかりマジでどうしよう外国人ばっかり歩きますもっと歩きますもっと歩きます時々走りますじゃあ歩きますもっと歩きます今日も歩きます明日も歩きますネパール、タイ、ベトナム、フィリピン、スリランカ、ブラジル、パキスタン、ミャンマー、インドネシア、バングラデシュ人もっともっとこの街にいる外国人ね愛国人も人間だよね歩かないといけないだよねあなたが車を持ってるけどね俺は車を持ってないだよねだから歩きますもっと歩きますもっと歩きます時々走りますじゃあ歩きますもっと歩きます今日も歩きます明日も歩きます歩いても
走っても外国人ばっかり転んでも転んでも外国人ばっかりマジでどうしよう外国人ばっかりබෙහෙවින්ම ස්තුතියි අපගේ සොයරියනේ. මීළඟට අපි එක්වන්නේ මිනිසා සුවදයි මලසේ නුවණින් එළියයි හිරුසේ ගීතවත් වන්නට මේ ආරාධනය චෙනුලි ගයන් සාසෝරියන්ටයි. සොයරියනේ මොහොතක් වේදිකාවේ රැඳී සිටින්න චෙනුලි ගයන් සහ සොයරියට ත්‍යාග ප්‍රදානය කිරීමට මේ ආරාධනය අප විද්‍යාලයේ ජගත් දීප්ති ලියනාරච්චි ගරු විදුහල්පතිතුමන් මහත් වෙතටයි. හා සුජීවා බන්නහැක නියෝජ්‍ය විදුහල්පතිතුමියට හා ශශිකා නිහංසලා ගායන ශිල්පිනියට වීද්‍ය ගාවට ආරාධනා කර සිටිනවා. ස්තුතියි ත්‍යාග ප්‍රදානයට එක්ව ඔබ සියලු දෙනාටම. මීළඟට විද්‍යාලීය ඉංග්‍රීසි භාෂා සංගමේ
හත ශ්‍රේණියේ සොයුරිසෝරියන්ට වේදිකාවේ ඉඩාසර ලබා දීමටයි මේ සූදානම. Snowdrops and daffodils, butterflies and bees, sailboats and fishermen, things of the sea, wishing wells, wedding bells, early morning dew, all kinds of everything remind me of you. Seagulls and aeroplanes, things of the sky, wings that go howling, breezes that high, city night, neon lights, gray sky so blue, all kinds of everything remind me of you. Summertime, wintertime, spring and autumn too. Monday, Tuesday, every day I think of you. Dances, romances, things of the night, sunshine and holidays, postcards to write, budding trees, autumn leaves, snowflake or two, all kinds of everything remind me of you. Summertime, wintertime, spring and autumn too, seasons will never change the way that I love you. Dances, romances, things of the night, sunshine and holidays, postcards to write, budding trees, autumn leaves, the snowflake or two, all kinds of everything remind me of you. අපේ ලෝකලාමා දින සැමරුමේ තවත් අංගයක් වෙත යොමු වීමටයි මේ සූදානම. එසේනම් මේ ආරාධනය 9 ශ්‍රේණියේ අපේම සොයරියනේ අපූර්ව නර්තනයකින් වේදිකාව වර්ණවත් කිරීමට මේ ආරාධනය ඔබටයි. පුරා සියවසකට අධික කාලයක් ගෝණහේන පුරවරයට මහත් ශක්තියක් වෙමින් දේ දුවදරුවන්ගේ නැන පහන දල්වන්නට වෙරදරු පින්බිමක් වශයෙන් තමයි මේ ගෝණහේන SKK සූර්යාරච්චි ද්විතීක විද්‍යාලය හඳුන්වන්න පුළුවන්කමක් තිබෙන්නේ. එලෙස සුවහසක් දුවදරුවන්ගේ නැන පහන දල්වන්න අවස්ථාවේදී සියවසකට අධික කාලයක් ගෙවෙන මේ මොහොතේදී මෙවැනි ඉතාමත් සුවිශේෂී වූ අලංකාර සූර්යාභී නන්දන වැඩසටහන් මාලාවක් අද දිනේදී දියත් කිරීමට යෙදුණා. එහි වැස්ස වලාහක දෙවියන්ගේ ආශිර්වාදය උත්සවයේ ආරම්භයේදීම අපට දැකගන්නට ලැබුණා. එම ආශිර්වාදය අපිට මහත් වූ අස්වැසිල්ල බවට පත් කරගනිමින් අද මේ ස්ථානයේදී ඔබගේ දැස්මානයේ අපගේ විද්‍යාලයේ ආදරණීය දුවදරුවන් සංගීත අංශය නර්තන අංශය සියල්ල එකට කැටිකොට ගනිමින් මේ ආකාරයෙන් ඔබට රංගන වයන ගයන අවස්ථාවයි මේ. එහෙමනම් ආදරණීය දුවේ පුතේ ලස්සනම ලස්සන උණුසුම් අත්පොළ සන්නානක් ලබා දෙන්න මේ ඔබේම 9 වසරේ අයියලා අක්කලාගේ සතුන්ලත් කණ්ඩායමයි.
தவிக்கிது மால சந்தம் மஞ்சள் சந்தம் மாத்து அடிக்கும் மங்கள சந்தம் சோல சந்தம் සැවමෙක්වී හොඳ අප්‍රසන්නාටයක් ලබා දෙමු. சந்தம் மால சந்தம் மஞ்சள் சந்தம் மாத்து அடிக்கும் மங்கள சந்தம் சோல சந்தம் முதுகு சந்தம் ஓங்கி கட்டிக்கும் முத்திகள் කාලෙට අපුඩියකුත් ඕනේ හැබැයි කාලෙට ලස්සනට අපුඩියක් ඕනේ රටේ. ஓங்கி தட்டிக்கும் முத்திகள் டம் டம் நீயும் வந்தா நல்ல நேரம் சட்டென ஆரம்பமாகுமே உன்னை கை பிடிச்சா இந்த நாடு பண்டிகை தெரிய சேருமே அசஞ்சா வந்து நித்திர கெடுக்கும் சித்தன்ன கோயில் சித்திரமே நினைப்பா வந்து சக்கரம் சுத்திர அத்தர கொட்டு நிறத்தினமே பாட செழிக்க வாக்கு பலிக்க வாங்கும் சந்தனம் வாசம் பொழிக்க கேட்டு கிழிக்க கூட்டம் குவிக்க நெஞ்சம் ரெண்டும் பட்டன ஒட்டிக்க பால சந்தம் மஞ்சள் சந்தம் நாக்கு அடிக்க மங்கள சந்தம் சோல சந்தம் முதுகு சந்தம் ஓங்கி கட்டிக்கும் முத்திகள் சந்தம் ස්තුතියි සෝරියනි. මේ වේදිකාව විවරවන්නේ අපූර්ව ගීතයකින් අප සැම පිනවීමට සයුරි රිහන්සා ආදරණීය සෝරියන්ටයි.
ස්තුතියි සෝරියනි. ආදරණීය දෙමාපියනි, දුවා දරුවනේ, හිතවතුනි, හිතවතියනි. දශක කිහිපයක් මුළුල්ලේම ලංකාවේ ජනහදවත් ගීතයෙන් සුවපත් කළා නම් ඒ කාන්තා කටහඬ ලැබුණේ මේ වැඩි ඈතක නෙවෙයි. ඔබට ඊ타මත්ම නුදුරින් සිටින මේ ආසන්නයේම සිටින ඔබගේම පුරවරේ ආදරණීය ගායන ශිල්පිනියටයි. ඇය මේ අපගේ පින් බිමට පැමිණ සිටින අවස්ථාවේදී ඇයගෙන් එක් හෝ ගීතයක් අපේ නොඇසුවොත් ඒක අපිට මහත් වූ අඩුපාඩුවක් වෙනවා. ඒ නිසාවෙන්ම අපි සෝදනම් සිටිනවා. එදා යන්තමෙන් කොඳුරා මේ ගීලොවට පෑයූ පුංචිම පුංචි තරුව අද මහා පහන් තාරකාවක් බවට පත් වෙලා දේශීය වශයෙන් පමණක් නොවේ ජාත්‍යන්තරේ පවා හැඩගන්වමින් ලෝකයේම සුවපත් කරන්නට ගීතයෙන් ඔබගේ හදවත් සුවපත් කරන්නට හැකියාව ලැබුණු ඇය සැබෑම ගුරුවරියක්. ඇයගෙන් අධ්‍යාපනය ලබන සංගීතය ඉගෙන ගන්න සුවහසත් දුවා දරුවන්ගේ සංගීත ඥානය ලබා දෙන්නට පුළුල් කරන්නට මහත් වෙහෙසක් මහන්සියක් ගන්නවා. ඒ වගේම තමයි ඇයට මහත් වූ ශක්තියක් වෙලා තිබෙනවා. ඇයගේ ආදරණීය පියාණන් ඔබට පේනවා ඇය සමග ඉන්නවා ජයසුමන මහත්තයා. ජයසුමන මහත්මයා මේ පුරවරයටම මේ පාසලට මීට පෙර අවස්ථා ගණනාවක් සහභාගී වෙලා තිබෙනවා. ඔහුගේ රාජකාරී කටයුතු සඳහා. ඒ නිසාවෙන්ම මම ඔබට ඒ දේ ප්‍රකාශ කළේ සසිකා නිසංසලා කියන චරිතය එදා මෙදා තුර මේ රටේ සුවහසක් ජනයාගේ හදවත් සුවපත් කරන්න සෑමදාම තාත්තාගේ අත අරගෙන තාත්තාගේ ශක්තියෙන් තමයි අපිත් සමග එකට එකතු වුණේ. ඉතින් එවන් වූ සැබෑම පීතෘ ප්‍රේමයක් දාර්ඝ ප්‍රේමයක් සහිතව ඔබට මහත් වූ ආදර්ශයක් අදටත් ඇය සපයනවා. එහෙමනම් තවත් අටුවා ටිකා වැල්වටාරම් අවශ්‍ය වෙන්නේ නැහැ. කාලය කෙමෙන් ගත වෙන මොහොතේදී ලස්සනම ලස්සන අත්පොඩියක් ලබා දීලා අපි ආරාධනා කරමු නේද? සසිකා මිස්ගේ ගීතයක් අහන්න කැමතිද? හරි. එහෙනම් තව ලස්සන අත්පොඩියක් අහමු. මේ ඔබගේ පුංචි ළමා වේදිකාවේ ගීතවත් වන්නේ සංගීත විශාරද ශාස්ත්‍රපති සසිකා නිසංසලා. Sindu Ganga Tere Madhutu
අතුපටන බෑලේ වේම අතුවට කගතාරේ චන්ද්‍රාපයන්න ගංග සිපගන්න පදි ජයාමව නිත්දා සිපගන්න සීතේ වැන්න ආදේස්තන් එපා මොන්සිති මොකද කියන්නේ එක සින්දුවකින් නවත්තන්න අවස්ථාව දෙනවද? බෑලු සස්ගා මේ සොන්න බෑලු. තව එකක් කියන්න ඕන අපේ ලොකු සරුත් කියනවා තව එකක් කියමු කියලා. නෑ තව ලියාලි ලස්සන පොඩියක් ගහලා පිළිගන්නමු අපු. අපේ ආදරණීය ගායන ශිල්පිනිය සසිකා නිසංසලා යලිත් ප්‍රසංග වේදිකාවේ. ගීත කියන්න කලින් වචනයක් කතා කරන්න. ඇත්තටම මුලින්ම ස්තුතිවන්ත වෙනවා විදුහල්පතිතුමා ඇතුළු සංගීත ආචාර්යතුමිය ඇතුළු සියලුම දෙනාට මට අද දවසේ ඔයාලගේ මේ වැඩසටහනට උත්සවයට ආරාධනා කරාට. ඉතින් ඇත්තටම මම මුලින් ඉඳලා තිබුණ අංගයන් දිහා බලාගෙන ඉන්නකොට හරිම ආස හිතුණා. පුංචි දරුවෝ හරි දක්ෂයි. විශේෂයෙන් කියන්න ඕනේ මගේ තාත්තත් මෙතන ඉන්නවා. පුංචි කාලේ ඉස්කෝලේ කරපු මේ වගේ දේවල් තමයි අපේ අඩිතාලම වෙන්නේ. මගේ පළවෙනි වේදිකාව වෙන්නේ පාසල් වේදිකාව. ඉතින් පාසල් වේදිකාවේ අපි කරන දේවල් ගැයුම් නැටුම් වාදන මේ සියල්ල අපි ඉස්සරහ තමන්ගේ දැන් ගායන ශාස්ත්‍රයේ හරි ඉදිරියට යන අය මෙතනත් ඇති විශේෂයෙන් නර්තනයේ පැත්තෙන් කලාව පැත්තෙන්. ඉතින් මම ඒ සියලුම දූ දරුවන්ට පදවතින්ම ආශිර්වාද කරනවා ස්තුතිවන්ත වෙනවා මට කියන්නේ ඒගොල්ලොන්ට මෙතන ඇවිල්ලා මේ අංගයන් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දුන්නු ගුරු මෑණිවරුන් පියවරුන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. මම පුතාලා දෝල හැමෝටම ආශිර්වාද කරනවා. අධ්‍යාපන කටයුතු වගේම කලා කටයුතු දියුණු කරගෙන තව එක දෙයක් කියන්න ඕනේ. ඒ හැමදේම දියුණු කරගත්තා වගේම මනුස්සකමින් පිරි හදවතක් තියෙන හොඳ යහපත් දරුවෝ ටිකක් බිහි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තව එක සින්දුවක් කියමු. මොහොසිති
ස්තුතියි. ඔබතුමියට බෙහෙවින් ස්තුතියි. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා යුග යුග හදවත් ගීතයෙන් පෝෂණය කළ ආදරණීය ගායන ශිල්පිනිය ශශිකාන්ත සංසලාට. එහෙමනම් අප සමග රැඳී සිටි ගායනයන් ඉදිරිපත් කළ පුංචි දියණියන් දෙපළකට ත්‍යාග ලබා දීමටයි මේ සූදානම. එම ත්‍යාග ලබා දීම සඳහා මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා යුගයේ හදවත් දිනෝ ගායන ශිල්පිනිය ශශිකාන්ත සංසලා මෙතනියටත් ඒ වගේම අපගේ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමාන් ජගත් දීප්ති ලීනාරච්චි මෙතුමාණන්ටත් ඒ වගේම විද්‍යාලීය නියෝජ්‍ය විදුහල්පති සුජීවා බන්නහැක මෙතනියට සහ අපගේ නියෝජ්‍ය විදුහල්පතිනි අපගේ පංචාලී මෙතනියට ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා අප සමග අත්වැල් බැඳ ගන්නා හැටියට. මුලින්ම ත්‍යාග ලබා ගන්නේ ගීත ගායන අප සමග එකතු වුණු සයුනි රිසන්සා පුංචි දුවේ ඔබයි. දීනියන්ගේ දෙමාපියන් දෙපළට අපි ආරාධනා කරනවා දීනියන්ගේ දෙමාපියන්ටත් අප සමග එකතු වන හැටියට. මීළඟට ත්‍යාග ලබා ගැනීම සඳහා ආරාධනා කරන්නේ වසුන්දී නෙතමුල්ලේ දියණියනි ඔබටයි. මීළඟට විශේෂිත ත්‍යාගයක් අපි පිරිනමනවා ආදරණීය අපගේ ගායන ශිල්පිනිය වෙතට පුංචි තිලනයක් පිරිනැමීම සඳහා මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා අපගේ විදුහල්පතිතුමන්ට අප සමග එකතු වන හැටියට මේ තිලනය ලස්සන අපඩිය ගහම් පුතේ මේ ලබා දෙන්නේ අපගේ ආදරණීය ගායන ශිල්පිනිය ශශිකාන්ත සංසලා මෙතනියටයි. ඊළඟට අපේ ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අප සමග මට මතකයි බියගම මධ්‍ය මහාවිද්‍යාලයේ මාන් ඉන්නකොට මාත් එක්ක එකට අත්වල බැඳගෙන වසර 11ක පමණ කාලයක් සේවය කළා වැඩ කළා ආදරණීය හිතවතා ශශිකාන්ත සංසලා මෙතනියගේ ආදරණීය පියාණන් ජයසුමන මෙතුමනි අපි ඔබට ආරාධනා කරනවා ඔබතුමාටත් පුංචි තිලනයක් තිබෙනවා ඔබ අප සමග එකතු වෙලා කරන මේ මහඟු කාර්යයන් තුල සහ ඔබ ඔබගේ දියණියව ආරක්ෂා කිරීම සඳහා මම දන්නවා පෞද්ගලිකව දශක ගණනාවක් මුළුල්ලේම මේ ආකාරයෙන් පසුපසින් ගමන් කරනවා ඒ කරන මෙහෙවරටයි ඔබට මේ තිලනය පිරිනැමෙන්නේ. ත්‍යාග ප්‍රදානයේ සමගින් එක් වූ සියලුම සම්භාවනීය අමුත්තන්ට බෙහෙවින් ස්තුතියි. වසර ගණනාවක් අප විද්‍යාලයේ ඉගෙනුම ලබා අපට ආදර්ශයක් වන්නට අද මෙම ස්ථානයට පැමිණ සිටින අප විද්‍යාලීය ආදි ශිෂ්‍යයන්ටයි මේ වේදිකාව විවර වන්නේ. ඉතින් අයියේ අක්කේ රඟන්න අප ඔබ වෙනුවෙන් රැඟවූ වේදිකාවේ
ස්තුතියි සොයරිනි. මීළඟ අංශයේ වශයෙන් විද්‍යාලීය 12 දාසුන කලා වාණිජ අංශවල අපේම සොයරි සොයරියන්ට අපූර්ව නර්තනයකින් වේදිකාවේ රගන්නට ඉඩහසර වෙන් කර දීමටයි මේ සූදානම. එසේනම් වේදිකාව සරසන්නට මේ ආරාධනය ඔබටයි. කරකා මාව මගැර බලනා සොබනා මුනිවත රකිනා අබලකි වැවසිමිනා තාලෙට දිය බිනිනා සොබනා මුනිවත රකිනා සොබනා ඔරුවක මල් පුරවා මල් කුමරුට පිටු පාදුනා මල් දෙවැනි වනරු විනා මල් කුමරි නොයමී නුවරට මා නොයමි වටිනාකම් රකිමි සියොළඟ මා පෙම් පුරමි දනිමි පෙරත් බව හුරු දනිමි තව ඉන්න හිතනා වැව් බැම්ම මතමා ආරුතියම සුළඟට තනියේ කාලෙට අපුඩියකුත් තිබ්බනම් තමයි අපිට මේ නඩුව තවත් ලස්සනට පේන්නේ. සවුම එක තාලෙට අපුඩියක් जोगी गाथा बरेली के बाजार में मैं तो ठुमका लगा के शर्मा गई बोली घूम कर बजा दे के मैं आ गई मुझको लुटा के नाच ले आजा नाच ले मेरी यार तू नाच ले අපේ ඉස්කෝලේ කොල්ලෝ කෙල්ලෝගේ විසිලෙකුත් තිබුණා තමයි තවත් හොඳ नाच ले मेरी यार तू नाच ले अब तो लुटा है बाजा सबको भुला के नाच ले आजा नाच ले मेरी यार तू नाच ले झनक झनक झनका हो नाच ले मेरी यार तू नाच ले अब तो लुटा है बाजा थोड़ा राउंड घुमा के अन्ना के जैसा चश्मा लगा के कोकोनट में लस्सी मिला के आ जाओ सारे मूड बना के पूछो तो थोड़ा राउंड घुमा के अन्ना के जैसा चश्मा लगा के कोकोनट में लस्सी मिला के आ जाओ सारे मूड बना के और रजनी फैन don't miss the chance और रजनी फैन don't miss the chance
තාලෙට අප්පුඩියක්. මම නම් කිව්වේ සද්දට හුවා පොලේ. ආරුණ්‍යය පීවා පොඩමන්ත මාරුසේ කරකින්ති කතේ කතේ වෙති අන්නයවනේ ආරුණ්‍යය පීවා පොඩමන්ත මාරුසේ කරකින්ති කතේ කතේ වෙති අන්නයවනේ සමදින කියේ සමදින කියේ අරුසකමාලේ මේවත් යවනේ බාතනියාලා පදනාලා තෝදෙලෝ අමදාපන පුදලා සමාලේ නියෝ බාතනියාලා පදනාලා සද්දට හුවා පොලේ. මන්නම් හිතන්නේ සඳලි මේක තමයි අපේ උත්සවයේ ලස්සනම නැටුම හා සංගීතය. ඔව් සදෙව්. ලස්සනම ලස්සන නර්තනයකින් අප සැමපින වූ ඔබ සැමට ස්තුතියි. දැන් වේදිකාව විවර වන්නේ 7 ශ්‍රේණියේ අපේ පුංචි සුරංගනාවියන් වෙතටයි. අප විද්‍යාලීය 7 වසර 7 ශ්‍රේණියේ ඉගෙනම ලබන අපේ ආදරණීය සවිරි සෝරියන්ට අත්පොල සන්නාදයක් දෙමු. ස්තුතියි 7 ශ්‍රේණිය අපේම පුංචි නංගි මල්ලියට. ශ්‍රී ලාංකීය වේදිකා නාට්‍ය කලාවේ රසමුසු සොඳුරු තැන් එකට එක රාශී කොට නාට්‍ය ගීත කිහිපයකට රඟන්නට හා ගායනයෙන් එක්වීමට මේ ආරාධනය විද්‍යාලීය සංගීතාංශයටයි. වේදිකා නාට්‍යයක් යනු 4 විධ අංගයන් වලින් ඒක රාශී වූ තවත් අංගයක්. 4 අභිනයන්හි මුදුන් මල් යන්නේ මේ නාට්‍ය කලාවයි. එසේනම් මේ සොදුරු තැන්වල ඒක රාශී කොට නාට්‍ය ගීතයක් ඉදිරිපත් කිරීමට හා රංගනයක් ඉදිරිපත් කිරීමට මේ ආරාධනය අපගේ සංගීතාංශය වෙතටයි.
ඉතින් එදා පටන් ගත්ත අතීතයේ නාට්‍ය කලාව අද වර්තමානයේ වනතෙක් පැරණන් පැවිදගෙන පැවැත්වාවා. ඉතින් වේදිකා නාට්‍යයට ගත වූයේ සතරවිධ අම්බයන් ඔස්සේ සමගමයි. එසේනම් මෙලෙස අරඹමුවේ අප විද්‍යාලයේ ගායනයෙන් හා රංගනයෙන් ඉදිරිපත් වෙන විද්‍යාලයේ සංගීත අංශය මගින් ඉදිරිපත් කරන අපගේ සොයිරි සෝරියන්ගේ වේදිකා නාට්‍ය. සිංහල භාෂාවට අනුව නාටකම් වැනි සම්ප්‍රදායික ජනනාට්‍ය වලින් පරිණාමය වූ සිංහල භාෂාව භාවිතා කරන නූතන රංගයන්ගෙන් නූතන ආකෘතියට එහි සංස්කෘතියට බොහෝ බලගත් කෘති නිර්මාණය කළ එදිරිවීර සරච්චන්ද්‍රයන් වැනි නාට්‍ය රචකයින්ය. මෙම නාට්‍ය ඓතිහාසික ආගමික හෝ සම්ප්‍රදායන් අංග ඇතුළත් කර තිබෙනවා. නමුත් සමහර නූතන කෘති සමකාලීන ගැටලු සහ හාස්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. අප විද්‍යාලීය ආදරණීය සහෝදර සහෝදරියන් ඉතාමත් දක්ෂයි. ඉතින් අද ඔවුන් අභිසෙස් ගැන්වුවා. මේ ඔවුන්ගේ දක්ෂතාවන් එළි දැක්වෙන වේදිකාවයි. නූතන සිංහල වේදිකා නාට්‍ය බොහෝ විට සාම්ප්‍රදායික අංග සහ සමකාලීන කතන්දර මිශ්‍රණයක ඇතුළත් වේ. සංගීත බොහෝ නිෂ්පාදනවල වැදගත් ආඛ්‍යාත මෙවලම් වන අතර වචන වලින් ඔබට හැඟීම් සහ අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව ඇත. අපේ SKK සූර්යාරච්චි දෙදේක විද්‍යාලීය අපේ ආදරණීය සිසු සිසුවියන් අති දක්ෂයි. නර්තනයට, ගායනයට, ඒ වගේම චිත්‍ර ඇඳීමටද ඒ වගේ හැකියාවන් වලින් ප්‍රගුණ වන අපේ ආදරණීය සහෝදර සහෝදරියන් නාට්‍යයටද ඉතාමත් දක්ෂකම් දක්වනවා. ඉතින් ඕන්ටයි මේ වේදිකාව එළඹ තිබෙන්නේ. मुसाफिर हूँ मैं दूर का, दीवाना हूँ मैं धूप का, मुझे ना भाए ना भाए ना भाए चावरे। सराट पैरों से बीड़ी जरा खोल, नगाड़े संग ढोल बाजे धाए धाए धम धम धाए, नगाड़े संग ढोल बाजे धाए 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 धम धाए। धिक तड़ाक आजा उड़ के सराट पैरों से बीड़ी जरा खोल, नगाड़े संग ढोल बाजे धाए धाए धम धम धाए, नगाड़े संग ढोल बाजे धाए 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 धम धाए। सटकली ओ थोड़ी सटकली, बदले जो किस्मत के ये तारे। सटकली रे सटकली, सकल अकल सटकली, बाबा जी बाबा रे। सटकली रे सटकली ओ थोड़ी सटकली, बदले जो किस्मत के ये तारे। सटकली रे सटकली,
गाए और सीटी बजाए दिल धड़काए सीटी बजाए बीच सड़क पे नखरे दिखाए सारे हो करके इशारे हो लड़की हो लड़की ස්තුතියි සූරියනි. අප විද්‍යාලීය නර්තන ගුරුතුමිය විසින් 11 ශ්‍රේණියේ සොයිඩු සෝරියන් සමග නර්තනයේ යෙදුණා. ඉතින් ඒ අවස්ථාවට ඔබ සැමගේ අස්පොල සන්නාදය මම බලාපොරොත්තු වෙනවා. ආංගික, වාචික, සාත්වික, ආහාර යන සතරවිධ අභිනයන්ගේ මනා සංකල්පයේ නිමාව නාට්‍යයි. ප්‍රාසංගික කලාවෙහි ප්‍රධානම අංගය වන නාට්‍ය කලාව සොකරි, කෝලම්, නාටකම්, නෘත්‍ය විසින් විකාශනය වී වර්තමානයේ වන විට නාට්‍ය ශාලා තුල ඉදිරිපත් කරන සුවිශේෂී කලා මාධ්‍යයක් බවට පත්ව ඇත. දැනුම, අර්ථය සහ විනෝදය එක් කරමින් ආනන්දයේ ප්‍රඥාව කරා ඔබ කැඳවාගෙන යන නාට්‍ය ගී පෙළහරයි මේ ඔබට දිස්වන්නේ. ඔබ කියාවි මෝඩ ගෑනිවා මඩේ ලගින තාරාවන් ආවන්නද මං උරුතලෙන් මොන රජමුතු අරගන්නද මං චපල හිමිට සිරියානේ රැවටෙන්නද මං එහෙම කළොත් ඔබ කියාවි මෝඩ ගෑනිවා ඔබ කියාවි මෝඩ ගෑනිවා මඩේ ලගින තාරාවන් ආවන්නද මං උරුතලෙන් මොන ගජමුතු අරගන්නද මං චපල හිමිට සිරියානේ රැවටෙන්නද මං එහෙම කළොත් ඔබ කියාවි මෝඩ ගෑනිවා
අපිට වෙන්න වෙනවනම් අපිට මොනකින් ගෙඩියද තවෝනේ කියන්නේ කන්න වෙනවනම් අපිට බොන්න වෙනවනම් අපිට මොනකින් ගෙඩියද තවෝනේ කියන්නේ මොනකින් ගෙඩියද තවෝනේ කියන්නේ ලෝක ළමා දිනය වෙනුවෙන් අප විද්‍යාලීය සහෝදර සහෝදරියන්ගේ දක්ෂතා එළි දක්වන්න විවර වූ මේ වේදිකාව විවරවන්නේ අනාගතයට සවන් දෙන්න ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න මේ 2025 ලෝක ළමා දිනයේ තේමාවයි. ඒට සමගාමීව ලෝක ළමා දිනය වෙනුවෙන් නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ ජාතික තේමාව වනුයේ ආදරයෙන් පෝෂණය කරන්න ලෝකයට නායකත්වය දෙන්න යන්නයි. ඉතින් සූර්ය කුසුම් ආදරයෙන් පෝෂණය කරන SKK සූර්යාරච්චි තිතික විද්‍යාලයේ අපේ සහෝදර සහෝදරියන්ගේ දස්කම් දකින්නටයි මේ වේදිකාව විවරවන්නේ. හැකියාවෙන් පිරිපුන් SKK සූර්යාරච්චි තිතික විද්‍යාලීය සහෝදර සහෝදරියන්ගේ මේ වේදිකාව විවරවන්නේ සදව්. ඉතින් දැන් වේදිකාව විවරවන්නේ කුමකටද?
dagetitte credenta 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 credatitte 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 kata kata gintalanada gintada kata kata gintalanada gintada kata kata gintalanada gintada ඇත්තටම ආදරණීය දුවේ පුතේ දෙමාපියනේ ඔබ දුන්නු අත්පොඩිය නම් මදි. තා ලස්සනම ලස්සන වේගවත් අත්පොඩිය ගන්න අපේ මේ තබ්ලා වාදන ශිල්පිනියන් දෙපළටයි ඒ අපේ සර්පිනා වාදන ශිල්පියාටයි. ඇත්තටම පුතේ මේ කවුරුවත් නෙවෙයි අපේ පාසලේ අධ්‍යාපනය ලබා දෙන ඔබට සංගීත ඥානය ලබා දෙන අපේ චන්දිමා ගුරුතුමියගේ ආදරණීය දීනියන් දෙපළයි මේ. ඔවුන් දෙපළ මේ ආකාරයෙන් තබ්ලා වාදනය කළාට අද වන විට සමස්ත ලංකා තබ්ලා වාදන තරඟාවලින් සමස්ත ලංකා ජයග්‍රහණ රාශියක් ලබා සිටින දරුවන් දෙදෙනෙක්. ඒ නිසා අපේ විද්‍යාලයේ විදුහල්පතිතුමන් ප්‍රධාන කොටගත් සමස්ත ආචාර්ය මණ්ඩලයේම සුභාශිංසනය අපි පිරිනමන ආදරණීය දීනන් දෙපළටත් අපේ එයාගේම ආදරණීය පුතුණුවන්ටත් ඔබලාගේ මේ සංගීත දිවිය ਸਰවපකාරීම සාර්ථක වේවා පුතේ. සරසවි මෑණියන්ගේ ආශිර්වාදය ලැබිලා ඔබට සංගීත ශාස්ත්‍රයේ চিරාත් කාලයක් යෙහෙන් වැජබීමට හැකි ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා පුතේ අපි ඔබට මේ ගෝණහේන SKK සූර්යාරච්චි විදුමව් පියසේ සිට සුභාශිංසනය කරනවා. තවත් එක් සුවිශේෂී කටයුත්තක් ඉතිරිව තිබෙනවා ගරු නියෝජ්‍ය දුහල්පතිතුමියනි. අපගේ සංගීතාචාර්ය අමුණුගම ගුරුමෑණියන්ගේ දරුවන් දෙදෙනාටත් ත්‍යාග ලෑස්ති කොට තිබෙනවා. ඔබතුමියන්ලා දෙපළගේ සුරතින් අපි ඒ ත්‍යාගත් ලබා දෙමු. චෙනුලි ගයන්සා සෙනුති දනාරා ආදරණීය දියණියන් දෙපළටයි මේ ආරාධනය. ඒ වගේම විශාරද ශශිගානිසංසලා මහත්මියනි ඔබතුමියටත් වේදිකාවට ආරාධනා කරනවා. ඉතාමත් ගෞරවයෙන් ත්‍යාග ප්‍රදානයේ හායකතු වීමට අප විද්‍යාලීය නියෝජ්‍ය විදුහල්පතිනි සුජීවා බණ්ණහැක මහත්මියත් අප විද්‍යාලීය නියෝජ්‍ය විදුහල්පතිනි පංචාලී ආර්යසේන මහත්මියත් අප විද්‍යාලයේ ගරු විදුහල්පති ජගද්දීප් ත්‍රිනායක මැතිතුමනුත් මේ අවස්ථාව සඳහා එකතු වෙනවා. එමෙන්ම අප විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු සිට අදටත් සිය අකුරු කළ පාසල අමතක නොකරන පහන් නෙත්සර ආදරණීය පුතේ පහන් සත්සර ආදරණීය පුතේ ඔබටත් ආරාධනා කරනවා වේදිකාවට සපමෙන් ලෙස අප විද්‍යාලය ඔබ අප වෙනුවෙන් කළ මෙහෙයට මේ කොටුගුණ දැක්වීම පිළිගන්නට. මෙතෙක් වේලා මේ සියලු සංගීතාංගයන් පටුපස සිටිමින් ඔහුගේ ආදරණීය නංගිලා මල්ලාට ඔහු ශක්තියක් වූවා.
එහෙමනම් 2025 ලෝක ළමා දින සැරුම මෙයින් අවසන් කරමින් අප විද්‍යාලීය නියෝජ්‍ය විදුහල්පතිනි සුජීවා බණ්ණයක මැතිණියනි ඔබතුමියටයි ආරාධනය ස්තුති කතාව සිදු කිරීමට. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. අවසරයි ඔබ හැමෝගෙම. එක විනාඩියයි මම ගන්නෙ. ආදරණීය ඔබ හැමගේ කාලය දැන් ඉක්මලා තියෙන නිසා අපි උත්සව දෙකක් කළා. මේ දෙවැනි අදියර. ඒක නිසා පළවෙනි උත්සවයේදී අපේ මහා ගරුතර සංඝරත්නය ඇතුළු සියලුම දෙනාට අපි ස්තුති කළා. ඒක නිසා මේ ගී සැඳෑව මේ පුංචි ලෝ දිනන්නට ආදරෙන් සුරකින්න තේමාව පාදක කරගෙන අද මේ ළමා දිනය නිමිති කරගෙන පුංචි ඔබට දුන්න අවස්ථාව ගරු ගාම්භීර කරන්නට වර්ණවත් කරන්නට අපි හා ගෞරවාන්විතව එකතු වුණු අපේ සංගීත වේදිනිය ශාස්ත්‍රපති ශශිකා නිසංසලා මැතිණියට සහ එතුමියගේ ස්වාමි පුරුෂයාට වගේම ආදරණීය පියාණන්ට ගෞරවපූර්වක ස්තුතිය හිමි කරන්නටයි මම මේ සූදානම් වුණේ. මෙතෙක් වැස්සවලාහක දෙවියන්ගෙන් පුංචි දඬුවමක් අපට ලැබුණට ස්තුතියි වැස්සවලාහක දෙවියනි අපි ආරක්ෂා කළාට ආදරණීය දෙමව්පියනි ආදරණීය මගේ සහෝදර සහෝදරියනි ආචාර්ය මණ්ඩලයේ ගරු විදුහල්පතිතුමා ඇතුළු සියලුම දෙනා අපේ චූටි දූ පුතුන් මේ සියලු දෙනා මෙතෙක් වේලා මේ රාත්‍රී 10ට ආසන්න වනතුරු බොහෝ අපහසුතා මැද හිටියේ ඔබේ පාසල අපේ ගරු විදුහල්පතිතුමාගේ බහට අවනත වෙමින් ඒක නිසා දරුවනේ අපේ මේ ලස්සන උත්සවය වර්ණවත් කරන්නට මේ සැපැමිණි ආදරණීය අපේ ප්‍රවීණ ගායිකාව ඔබ පුංචි කාලයේ ඉඳලා සහ මේ මට පසුව අපේ විශ්වවිද්‍යාලයෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයෙන් අපේ පසු කාලීනව බිහි වෙච්ච මේ අපූර්ව ගායිකාව ගැන අපිට ආඩම්බරයි. අපේ රටට ආඩම්බරයක්. අපේ රටට පෑයූ තරුවක් නෙවෙයි ඇපුන් සඳක් නිසංසල හදක් නේද? අපි හරිම ආදරය කළේ මම නම් පෞද්ගලිකවම ඇගේ තියෙන නිහතමානී ගුණයට ඒ වගේම ඒ සංවර බවට වචනීය සංවර බවට ඇඳුමේ සංවර බවට මේක මං හිතනවා පුංචි දුවේ පුතේ ආදරණීය අම්මේ තාත්තේ ඔබට ලැබුණු මහඟු දායාදයක් මහඟු අවස්ථාවක් මේ අවස්ථාවේ ඇත්තටම අපට උදා කරලා දුන්නේ අපේ සහෝදරිය සමන්තා අමුණුගම ඔබේ සංගීත ගුරු මෑණියන් එහෙම නොවන්නට මෙතුමිය සජීවීව දකින්නට ලස්සන ගී අහන්නට මේ පුංචි ඔබට අවස්ථාව නොලැබෙන්නට තිබුණා. ඒක නිසා ඇත්තටම කතා කරනවා නම් ගොඩක් වෙලා කතා කරන්න පුළුවන්. අපිත් මේ පුංචි වේදිකාවලින් පාසලෙන් මං කුලියාපිටිය මැදි මහ විදුහලෙන් ලැබූ පන්නරයෙන් තමයි පුතේ අපේ ජීවිතේ මෙතෙක් කල් අපි ජයගත්තේ. ඒක නිසා අපි හවස් වරුවේ කරපු ත්‍යාග ප්‍රදානෝත්සවයේදී වගේම මේ ලැබපු මේ ලස්සන සැන්දෑවෙන් පන්නරයක් ගන්න ඔබේ ජීවිතය හැඩ කරගන්නට ස්තුතියි අපේ මේ දරුදැරියන්ට අපේ ආචාර්ය මණ්ඩලයේ දරුදැරියන් ආවා ඒ වගේම අපේ ආදි ශිෂ්‍යයන් ආවා අපේ සම්පත්දායකයින් ආවා එකී මේකී නොකී සියලු දෙනාටම අපි හවස් වරුවේ ස්තුති කළා. නැවත නැවතත් මම ස්තුති කරනවා ඔබේ මේ කාලය ශ්‍රමයේ ධනෙ වැය කරමින් මේ SKK සූර්යාරච්චි විදු මව් දිදුලවන්නට වෙහෙස මහන්සි වුණාට කැප වුණාට මෙතෙක් වේලා රැඳී සිටියාට නැවතත් ස්තුති කරමින් මා නිහඬ වෙනවා. ඔබ සැමට බොහොමත් ස්තුතියි. ස්තුතියි අපව ආමන්ත්‍රණය කරන අපේ සූර්යාරච්චි ද්විතීක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති සුජීවා බණ්ණයක ගුරු මෑණියනි. දෙදහස් 25 ලෝක ළමා දින සැමරුම මෙතනින් නිමවන්නට සූදානම. එසේනම් පුරා සවස් යාමයක් පුරා සූර්ය බිම සමග අත්වැල් බැඳගෙන ඔබ සැමට සුබ රාත්‍රියක් වේවායයි ප්‍රාර්ථනා කරන සිටින අතරම එසේනම් එක්ව නැගී සිට ගයමු ජාතියේ අභිමානය ජාතික ගීය.